හරි මම ඉස්සෙල්ලාම වර්ඩ් එක ඕපන් කරගන්න. ඊට පස්සේ බ්ලැන්ක් ඩොකියුමන්ට් ගියා. ඊට පස්සේ දැන් ඔයාලට මම කියලා ඉන්සර්ට් එකෙන් ටේබල් එකක් දාගත්තාම අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඒකේ ටයිප් කරන වචනේ ඒ බොක්ස් එකේ මැදට එන්නේ නැහැ. එක උඩයිනේ එක යටයිනේ තියෙන්නේ. දැන් මම මෙහෙම ටයිප් කරලා පෙන්නන්නම් ඔයාලට. කැන්ඩි ශ්‍රී ලංකා නිකන් මම ටයිප් කරේ වචන තුනක්. දැන් මේක තියෙන්නේ පිළිවෙලක් නැහැ. සමහර මම දැකලා තියෙන ගොඩාක් ලෙටර්ස් වල මෙහෙම තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. ඒ වචන තුනම සිලෙක්ට් කරන්න. එන්ටර් ගහලා හදන්න බලමු. එන්ටර් ගහලා හැදුවම දැක්කද? අර අපිට හරියට ගන්න බෑ. එක කෙලින් ගන්න බෑ. ඒක නිසා කරන්න තියෙන්නේ ඒ ඔක්කොම සිලෙක්ට් කරලා ලේඅවුට් එකට ගිහින් ඊට පස්සේ ඒ ඔයාලට ඕන වචන ටික සිලෙක්ට් කරලා ලේඅවුට් වල යන්න. ලේඅවුට් වල දකුණු පැත්තේ දැක්කා. එතන තියෙනවා අපිට වචනේ දාගන්න ඕන තැන. හරිම ලේසි. මම ගොඩාක් දැකලා තියෙන ලෙටර්ස් වල කිසිම පිළිවෙලක් නැහැ. අර විදිහට කරපුවාම දැන් ඔයා ඉගෙන ගන්න මම තව එකක් කරලා පෙන්නන්නම්. කටුවස්තර ඒක සිලෙක්ට් කරා. අතනින් ගිහින් ඔයාලට කැමති තැන, ඒ කියන්නේ බොක්ස් එකේ තියෙන්න ඕන තැන සිලෙක්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ අපි බොක්ස් එක කොහොම හැදුවත් එයා ඉන්නේ අපි දුන්න තැනම තමයි. එතකොට ඔයාලට පිළිවෙලට ලස්සනට ටේබල් එකක් හදාගන්න පුළුවන්. එහෙනම් අදට මම නවතින්නම්. අනිවාර්යෙන් subscribe කරන්න. හම්බෙමු.